Hi everyone, welcome to my YouTube channel. I'm Shihani, an undergraduate of University of Sri Jayawardhanapura. මම 2023 කලා ශේධාරාවෙන් එරිවස් කරලා 2025 ජනවාරි පළවෙනිදා වගේ තමයි කැම්පස් එකට ආවේ. එතකොට ෆස්ට් ඉයර් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට මට කැම්පස් එකකින් හම්බෙච්ච ලස්සන අත්දැකීම් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගෙන තමයි මේ vlog එක කරන්නේ. So keep watching guys. මෙතින් අපි මුලින්ම කැම්පස් එකට ගියපු දවසේ අපිව පිළිගන්න සෙකන්ඩ් ඉයර්ස් අයියලා හදලා තිබ්බ ලස්සන තොරණ. ඊට පස්සේ මම කැම්පස් එකට ගිහපු ගාම ගත්ත චුටි වීඩියෝ ක්ලිප්ස් ටිකක් තමයි මේ තියෙන්නේ. මීට වඩා කැම්පස් එක ගොඩක් ලස්සනයි. අර මට ඒ වෙලාවේ ආපු ඒ ෆීලිං එකත් එක්ක මට තේරෙන්නේ නැහැ කොහොමද ඒක ගන්න කියලා වීඩියෝ ක්ලිප්ස් එහෙම මේ මට අගලක් ගාලා ඔව්චිතනෙන් මේ පොඩි ක්ලිප්ස් ටිකක් ගත්තා. එදා ඒ ෆීලිං එක දැනෙන නිසා. මම හිතන්නේ ඉගෙන ගන්න ඕනම කෙනෙක්ගේ ලොකුම හීනයක් තමයි හොඳට එලිවස් කරලා කැම්පස් යන එක. ඉතින් මට ඒ අවස්ථාව හම්බුණා. ඒ වෙලාව ඒ දවස ඒ මොහොත ඒක වචන වලට හරවන්න හරි අමාරුයි. ඒක ගොඩක් ලස්සන අත්දැකීමක් ජීවිතේ සිලිලාර සිත නයනා හෘදේ සිඹිනා කෝල නීල වදනා සවන පිනනා මේ චන්ද්‍ර සූර්ය නගරේ දූවිලි සරනා. ඊට පස්සේ අපිට දවස් 7ක් සතියක් වගේ කාලයක් ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එක තිබ්බා. මේ විදිහට තමයි යාලා අපිව කැම්පස් එකට පිළිගත්තේ. මම ලෙක්චර් එකට ගිහපු දවසක්. ඊට පස්සේ තියෙන්නේ අපේ කැම්පස් එකකින් ඕගනයිස් කරපු වික්ලවගේ ලස්සන වැඩසටහනක්.
අපිට තිබ්බ වැලන්ටයින්ස් වලට පොඩි ප්‍රෝග්‍රෑම් එකක් මේ තියෙන එක. ඊට පස්සේ මේ තියෙන්නේ අපේ පුහුණුවීම් වාර 999කින් පස්සේ 10 වෙනි වාරයේදී හරියට කරපු TikTok වීඩියෝ එක. යාළුවොත් එක්ක මේක කරේ අපේ හොස්ටල් එකේ ඇතුළේ මේ ඉන්නේ. අපිට හැමදාම උදේ 8:10 ඉංග්‍රීසි තියෙනවා. එතකොට මේ අපි ගෲප් වලට වෙන් කරලා තියෙන්නේ. මම ඉන්නේ ගෲප් 7 වල. එතකොට හැම ගෲප් එකම වගේ ඇසෙම්බලි එකට මොකක් හෝ දෙයක් ඉදිරිපත් කරන්න ඕනේ. එතකොට මේ තියෙන්නේ අපි ඒ ඇසෙම්බලි එකට ඉදිරිපත් කරන දේ ප්‍රැක්ටිස් කරපු අවස්ථාවක්. පස්ස අපිට මේ ඉංග්‍රීසි එකේ තියෙනවා CA කියලා දෙයක්. ඒ කියන්නේ continuous assessment කියන එක. ඒ කියන්නේ පන්ති ඇතුළතදීම අපිව අපේ ඒ කියන්නේ ලකුණු ගන්නවා. මේ තියෙන මම ස්පීච් එකක් කරන අවස්ථාවක්. ස්පීච් එක ඒ වෙලාවෙ දෙන ටොපික් එකට අනුව අපි ඒ වෙලාවෙ ස්පීච් එකක් හදාගෙන කියන්න ඕනේ. අපි මතන එකෙන් අපේ ඒ කියන්නේ මගේ මේ ඉංග්‍රීසි ඒ කියන්නේ කතා කරන ස්පීකින් ඇබිලිටි එක ගොඩක් දියුණු වුණා. ඒක මම හොඳ අවස්ථාවක්. තුර මේ තියෙන්නේ අපේ කැම්පස් එකේ පේරාදෙණිය කැම්පස් එකේ දවස් I feel electricity. Your lighting is guiding me. I feel that I like it. No place we can hide it. So hard not to find it. Ooh, no, no, no. Ooh, no, 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 no. No, no, no. Ooh, no, no, no. Ooh, no, 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 no. I feel electricity. Your lighting is guiding me. එතකොට මේ ඉන්නේ අපේ ICT එකේ සෙට් එක. අපිට ICT ඩිපාර්ට්මන්ට් එකෙන් ඕගනයිස් කරලා තිබ්බා කොමියන්ස් කියලා ප්‍රෝග්‍රෑම් එකක්. මේ තියෙන්නේ ඒ ප්‍රෝග්‍රෑම් එක. ඊට පස්සේ අපි අවුරුදු වෙකේෂන් එකට කලින් ගියා හැවලුක් සිටි මෝල් එකේ යාළුවොත් එක්ක. මේ තියෙන්නේ ඊට පස්සේ තියෙන්නේ අපි හොස්ටල් එකේ කූටය විටේ බැඳන් නුඹ දෙනවා කන්දම මම දැක්කේ හොඳ කලකට පස්සේ ලෙච්චමී. ඒතර මේ තියෙන්නේ අපි බැච් එකම එකට එකතු වෙච්ච අවස්ථාවක්.
ඊට පස්සේ අපිට මාස 5ක් වගේ කාලයක් ලෙක්චර්ස් තිබිලා එක උගන්නලා ඊට පස්සේ එක්සෑම්ස් තිබ්බා. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි මගේ වැකේෂන් මොඩ් එක උනේ. So thank you for watching guys.